අයිබෝන් සුබ දවසක් කාලට ඔබ සාදරයෙන් පිළිගන්න අපේ YouTube නාලිකාවට. ඉතින් අද මම කතා කරන්න හදන්නේ චුට්ටක් දෙවෙනි ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔබ දන්නවා කියලා හිතාගෙන ඉන්න හැබැයි ගොඩක් අය නොදන්න ඔයාගේ ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි ගැන. හැමෝම ෂැම්පූ කන්ඩිෂනර් පාවිච්චි කරනවා. හැබැයි ඒක පාවිච්චි කරන ෂැම්පූ එක කන්ඩිෂනර් එක ඔයාගේ කොණ්ඩේට ගැලපෙනවද කියලා ඔයා හරියටම දන්නේ නැහැ. හැබැයි මේ කතාව ඉවරනකොට ඔයාලට තේරුම් යයි ඔයා දැනටමත් පාවිච්චි කරන ෂැම්පූ කන්ඩිෂනර් ඔයාගේ කෙස් වලට හරියටම ගැලපෙනවද කියලා. එහෙනම් බලමු. පළවෙනිම කාරණේ ෂැම්පූ එකක් කන්ඩිෂනර් එකක් තෝරගත්තී ඔයාගේ hair type එක දැනගෙන ඉන්න. ඒ කියන්නේ කෙස් වල ස්වභාවය දැනගෙන ඉන්න ඕනේ. තෙල් කොණ්ඩයක්ද, වියලි කොණ්ඩයක්ද, සාමාන්‍ය කොණ්ඩයක්ද, එහෙමත් නැත්නම් පළතුරු කොණ්ඩයක්ද කියලා ඔයා දැනගෙන ඉන්න. මේ පළවෙනි තුන අපිට හොයාගන්න පුළුවන් අපේ හිස් කබලේ ස්වභාවය. හිස් කබල වියලි නම් වියලි කොණ්ඩයක්, හිස් කබල තෙල් සහිත නම් තෙල් සහිත කොණ්ඩයක්, මේ දෙකම මික්ස් එකේ තියෙනවා නම් අපිට තියෙන සාමාන්‍ය කොණ්ඩයක්. අපි පළතුරු විසකස් කියලා කියන්නේ සාමාන්‍ය කිමිකල් ට්‍රීට්මන්ට් එකක් කරලා අපි ඩැමේජ් කරගත්ත කොණ්ඩයකට. කියන්නේ කෘත්‍රිමව මොනවා හරි දෙයක් පාවිච්චි කරපු කොණ්ඩයකට තමයි අපි පළතුරු විසකස් කියලා කතා කරන්නේ. එතකොට බලමු මේ පළවෙනි තුනට අපි කොහොමද ෂැම්පූ කන්ඩිෂනර් තෝරගන්නේ කියලා. අපි ෂැම්පූ එකක් ගත්තොත් ඒකේ ගහලා තියෙනවා for normal to dry hair, for oily hair, for damaged hair කියලා ගහලා තියෙනවා. ඉතින් for normal to dry hair කියලා තිබ්බොත් ඒක පාවිච්චි කරන්න ඕනේ වියලි සහ සාමාන්‍ය හිසකෙස් තියෙන අය. for oily hair කියලා ගහලා තිබ්බොත් ඒක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ තෙල් සහිත හිසකෙස් තියෙන අය. එතකොට පළතුරු හිසකෙස් තියෙන අය තමයි පාවිච්චි කරන්න ඕනේ කෙමිකල් ට්‍රීට්මන්ට් කරපු අය. ඩෙමොන්ස්ට්‍රේටරි ෂැම්පූ කන්ඩිෂනර් එකක් ඒ අය අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන. එතකොට බලන්න මේ ෂැම්පූ එකකින් මොකද්ද වෙන්නේ? ෂැම්පූ එක කියන්නේ පිරිසිදු කාරකයක්. හැබැයි පළවෙනි තුනට අපි ෂැම්පූ එකක් දානකොට අපේ හිස් කබලේ ස්වභාවය අපි වෙනස් කරගන්න පුළුවන්. මොකද තෙල් ග්‍රන්ථි වල නිෂ්පාදනය වැඩි වුණාම අපිට තෙල් සහිත හිසකෙස් එනවා. ඉතින් මේ තෙල් අපි කන්ට්‍රෝල් කරගත්තේ නැත්නම් අපිට මේක ලොකු ප්‍රශ්නයක්. තෙල් ඉස්සරි පවා හැදෙන්න පුළුවන්, ඔළුවේ කිරි දාන්න පුළුවන්, මූණට තෙල් එන්න පුළුවන්, ඔයගේ ලොකු ප්‍රශ්න. ඉතින් මේ ෂැම්පූ එක හදලා තියෙන්නේ ඔයාගේ හිස් කබලේ තියෙන තෙල් ගතිය අඩු කරන්න. ඊළඟට වියලි හිසකෙස් වලට හදලා තියෙන ෂැම්පූ එක හදලා තියෙන්නේ ඔයාගේ හිස් කබලේ තියෙන තෙල් ගතිය වැඩි කරන්න. එතකොට මේ ප්‍රශ්න වලට පිළිතුරක් විදිහට තමයි මේ ෂැම්පූ කන්ඩිෂනර් හදලා තියෙන්නේ. එතකොට මේ දෙක මාරු කරගෙන ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඔයාගේ කොණ්ඩේ ස්වභාවය මොකක්ද කියලා හරියටම තේරුම් කරගෙන ෂැම්පූ එක තෝරගෙන ඒකෙම කන්ඩිෂනර් එක තෝරගන්න. එතකොට පළතුරු කොණ්ඩේ තියෙන අය කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් කරපු කට්ටිය, කලර් එක, ෆර්ම් එක, රීබොන්ඩින් එකක් වගේ දේවල් කරපු කට්ටිය ඩැමේජ් රිපෙයාර් කියන කැටගරි එකේ තියෙන ෂැම්පූ කන්ඩිෂනර් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මොකද ඒවට පිට තියෙන පෝෂණය, පිට තියෙන මොයිස්චර් එක හොඳින් දෙන්න ඕනේ. මේවා බබාලා වගේ රක ගන්න ඕනේ. ඒ නිසා නැත්තම් කැඩි යනවා. අනිවාර්යෙන් හරියට ගැලපෙන ෂැම්පූ එක කන්ඩිෂනර් එක තෝරගෙන පාවිච්චි කරලා ඔයාගේ කෙස් කලම ලස්සනට තියාගන්න. තව චුට්ටක් යාට මේ ෂැම්පූ කන්ඩිෂනර් ගැන අපි කතා කරමු. දැන් අපි ෂැම්පූ කන්ඩිෂනර් එක තෝරගන්න දන්නවනේ. ඔයාගේ hair type එකක් දන්නවනේ. එතකොට කොහොමද අපි මේ ෂැම්පූ කන්ඩිෂනර් එක එක්කෙනාට ගැලපෙන විදිහට තෝරගන්නේ සහ ඇයි මේ එක එක වර්ග තියෙන්නේ? ඔන්නෝක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මොකද්ද ෂැම්පූ එකක් කියන්නේ? ෂැම්පූ එකක් කියන්නේ පිරිසිදු කාරකයක්. පිරිසිදු කාරකයකින් වෙන්නේ අපේ හිස කෙස් වල තියෙන කුණු දූවිලි අයින් කරන එක. ඉතින් මේක ඕනම දෙයකින් කරගන්න පුළුවන්. හැබැයි එක එක්කෙනාගේ hair type එකට අනුව හිස් කබලේ ස්වභාවයක් තියෙනවා. අපේ තෙල් ග්‍රන්ථි තියෙනවානේ හිස් කබලේ හිස සමෙහි තියෙනවා අපේ තෙල් ග්‍රන්ථි. එතකොට මේ තෙල් ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වයේ අඩු වැඩිකම් හින්දා තමයි අපිට මේ එක එක හිසකෙස් වර්ග තියෙන්නේ. එතකොට ක්‍රියාකාරීත්වය වැඩි නම් තෙල් සහිත හිසකෙස් වෙනවා, ක්‍රියාකාරීත්වය අඩු නම් වියලි හිසකෙස්. මේක සාමාන්‍ය තත්ත්වයේ තියෙනවා නම් අපිට සාමාන්‍ය හිසකෙස් තියෙන්නේ. එතකොට අපි ෂැම්පූ එකක් පාවිච්චි කරලා කරගන්නේ මේ ඔයිල් කන්ට්‍රෝල් කරන එක. හොඳින් තේරුම් ගන්න මේ අපේ හිස් කබලේ තියෙන ඔයිල් බැලන්ස් කරන එක තමයි මේ ෂැම්පූ එකකින් කරන්නේ. ඒකයි විවිධ කැටගරි වලට ෂැම්පූ ඇදලා තියෙන්නේ. විවිධ ප්‍රශ්න වලට. එතකොට ෂැම්පූ එක අපි තෙල් සහිත හිසකෙස් වලට දානවා නම් තෙල් සහිත
හිස කෙස් සඳහා සැකසුණු ෂැම්පූ එකක් වෙන්න ඕනේ. එතකොට තමයි අපේ හිස කෙස් වල තියෙන හිස් කබලේ තියෙන තෙල් ගතිය පාලනය කරන්නේ. ඒ කියන්නේ තෙල් ගතිය අඩු කරන්න ඕනේ. අපිට තෙල් නිෂ්පාදනය අධිකව සිද්ධ වෙන. එතකොට මේක කන්ට්‍රෝල් කරගන්න මේ ෂැම්පූ එකෙන් තමයි ඒක කන්ට්‍රෝල් කරන්නේ. මොකද අපි එදිනෙදා පාවිච්චි කරන දේෙන් තමයි අපිට ලොකු රිසල්ට් එකක් එන්නේ. ඉඳලා හිටලා මාසිකට සැරයක් සතියකට සැරයක් කරන එකකට වඩා දිනපතා අපි කරන දේෙන් තමයි අපිට හානියක් සහ වාසියක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හින්දා දවස ගානේ අපි දාන ෂැම්පූ එක හරියටම මේ දේවල් එක්ක නිවැරදිව තෝරගෙන දානවා නම් අපිට ලස්සන කොණ්ඩයක් තියාගන්න පුළුවන්. එතකොට බලමු ෂැම්පූ එක කොහොමද පාවිච්චි කරන්න කියලා. එක පාටම ෂැම්පූ බෝතලේ හලා ගන්න එපා. පොඩි කප් එකක් ගන්න. මේකට ෂැම්පූ ටිකක් දාලා අපි රින්ස් වලට පෙන හදනවා වගේ හොඳට පෙන හදන්න. ඊට පස්සේ අපිට පුළුවන් හිස් කබලේ ඉඳන් අපේ හිස කෙස් අග දක්වා ෂැම්පූ එක පාවිච්චි කරන්න. හොඳින් හිස කෙස් ටික සෝදන්න. සෝදලා ඉවරලා හොඳට තෙත මිරිකලා ඊට පස්සේ අපිට පුළුවන් කන්ඩිෂනර් එක ඇප්ලයි කරන්න. කන්ඩිෂනර් ඇප්ලයි කරන්නේ කොහොමද? කොණ්ඩේ චුට්ටක් අපි දෙකට බෙදා ගන්න. මොකද අපිට එක පැත්තකට ගන්නකොට අනිත් පැත්තට ගෑවෙන්නේ හොල්ට. ඒ හින්දා දෙකට බෙදාගත්ත කොණ්ඩෙට හොඳට ගැට යන්න කන්ඩිෂනර් දානවා හිස් කබලට වදින්න නැති වෙන්න. හිස් කබලට කන්ඩිෂනර් එකක් වැදුනොත් හිස් කබල වියලි වෙනවා. ඒ නිසා කොහොමත්ම හිස් කබලට කන්ඩිෂනර් එක වදන්න එපා. වැදුනොත් ඔයා හොඳට ඒක හොඳට හොදලා දාන්න ඕනේ. එහෙනම් කන්ඩිෂනර් එක කොණ්ඩෙට විතරක් ආලේප කරන්න හොඳින් මතක තියාගන්න. කන්ඩිෂනර් එක හොඳට මේ ඇඟිලි තුඩු වලින් ගැට කඩන ගමන් හොඳට කන්ඩිෂනර් නිකන් කොණ්ඩේ බෙරි තත්ත්වයට එන්න ගන්න. දෙපැත්තෙම ගාගන්න. ගාලා ඔයාලට පුළුවන් මේක පොඩි ක්ලිප් එකක් ආධාරයෙන් රඳවලා තියාගන්න. ඊට පස්සේ ඔයාට අනිත් වැඩ ටික කරගන්න. විනාඩි 10ක් 15ක් 20ක් මේ කන්ඩිෂනර් එක ඔයාගේ කොණ්ඩේ තියාගන්න පුළුවන් නම් ඔයාට හොඳ ප්‍රතිඵල. ඒ කියන්නේ හොඳ මොයිස්චර් එකක් කොණ්ඩේට ගන්න පුළුවන්. එහෙනම් මෙහෙම කරලා බලන්න ඔයාලට ලස්සන කොණ්ඩයක් හදාගන්න පුළුවන්. හැබැයි චොට්ටක්වත් කන්ඩිෂනර් අන්නේ වෙලාවෙන් පස්සේ කොණ්ඩේ තියාගන්න එපා. හොඳටම හොදලා දාන්න. කර්ල් කොණ්ඩයක් තියෙනවා නම් පීරන්න නැතුව ඒ විදිහටම තියාගන්න. ස්ට්‍රේට් කොණ්ඩයක් ඒ අනිත් වගේ කොණ්ඩ තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. කර්ල් කොණ්ඩයක් තියාගන්න නම් අපිට කර්ල් එක දිගටම තියාගන්න අපිට හොඳට කන්ඩිෂනර් දාලා කොණ්ඩේ ගැට ටික අරගත්තට පස්සේ අපිට ඒක පීරන්න නැතුව එහෙම්ම තියාගෙන ලස්සනට කොණ්ඩේ හදාගන්න පුළුවන්. ඔයාගේ කොණ්ඩේ කෙමිකල් ට්‍රීට්මන්ට් එකක් කරලා තියෙනවනේ කියන්නේ කලර් එකක් ෆර්ම් එකක් රීබොන්ඩින් එකක් කරලා තියෙනවනම් මේ දේවල් වලටම සැකසුණු වෙනම ෂැම්පූ රේන්ජ් එකක් තියෙනවා. අනිවාර්යෙන් මේම ලේබල් එක කියවලා color hair protect shampoo, straight hair shampoo, curly hair shampoo කියලා වෙනම තියෙනවා. අන්න ඒවා කියවලා බලලා වගේ hair type එකට අනුව ඔයා කරපු chemical treatment එකට අනුව ඒ shampoo conditioner එක පාවිච්චි කරන්න. නැත්තම් තියෙනවා damage hair repair shampoo conditioner කියලා type එක මොකක් වුණත් color කරත් rebonding කරත් firm කරත් එකම දාන්න පුළුවන් එකක් තියෙනවා. එතකොට damage hair repair shampoo එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මොකද ඔයාගේ කොණ්ඩේ ඒ වැවිලා අයින් වෙනකම්ම හොඳ පරිස්සමට තියෙන්න ඕනේ. ඒ දේවල් වලින් හොඳ පෝෂණයක් වගේම කොණ්ඩේට පිටින් පෝෂණයයි මොයිස්චර් එක දෙකම වැඩිපුර ලබා දෙන්න ඕනේ අපි කෙමිකල් ට්‍රීට්මන්ට් එකක් කරපු කොණ්ඩේකට. ඒ හින්දා අපි පරිස්සමට බලා ගන්න දරුවෙක් වගේ රැක ගන්න කොණ්ඩේ ඒ දේවල් හරියටම පාවිච්චි කරන්න ඕනේ. කන්ඩිෂන් එකක් දාන එකේ වැදගත්කම මොකක්ද? අපි ෂැම්පූ එකක් විතරක් පාවිච්චි කරොත් කොණ්ඩේ වියලි වෙනවා. ඒ කියන්නේ කියුටිකල් ඇරෙන නිසා මේ කියුටිකල් අතරින් තෙතමනේ ටික ටික ඉවතට එනවා. දීර්ඝ කාලීනව අපි ෂැම්පූ එකක් විතරක් පාවිච්චි කරනම අපේ කොණ්ඩේ වීදිලා යනවා. ඉතින් මෙන්න මේක වළක්ව ගන්නයි අමතර පෝෂණයක් සහ අමතර තෙතමනයක් කොණ්ඩේට ලබා දෙන්නයි තමයි අපි කන්ඩිෂන් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් අනිවාර්යෙන් ෂැම්පූ එකේ කන්ඩිෂනර් එකේ පාවිච්චි කරලා ඒකත් හරියටම ගැලපෙන දේ පාවිච්චි කරලා ඔයාලා කොණ්ඩේ ලස්සනට තියාගන්න. එහෙනම් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔබට සුබ දවසක්.